හිතන්න අද දිනේ ඔයාගේ ජීවිතේ තවත් එක සාමාන්‍ය දවසක්. උදේ හැරෙනවා, ෆෝන් එක අතට ගන්නවා, නොටිෆිකේෂන්ස් බලනවා, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවා. දවස ගෙවෙනවා, රැට නිදා ගන්නවා. ඊට පස්සේ හෙටත් ඒකම කරනවා. ඔයාට මේක පුරුදු දෙයක්ද? මේක ඔයාගේ ජීවිතේ පුරුද්දක්ද? ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ මේ විදිහටමයි. ඒත් එයාලට තේරෙන්නේ එයාගේ ජීවිතේ වෙනස් නොකර ඉන්න තීරණය ගන්න ඕනේ දවස අද කියලා. දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව පුරුද්දෙන් පුරුද්ද තමයි ඒක වෙනස් කරගන්න ඕනේ. අපේ ජීවිතය ගැන ලොකු තීරණ හිතනවා. මම දවසක බිස්නස් එකක් පටන් ගන්නවා. මම දවසක බොඩි එක හොඳට හදා ගන්නවා. මම පොහොසත් වෙනවා. මම ඉංග්‍රීසි හදා ගන්නවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. දවසක් කියන එක ඒ දවස කවදාවත් එන්නේ නම් නෑ. ඒ වෙනුවට එන්නේ තවත් සමුදාවක්, තවත් මාසයක්, තවත් අවුරුද්දක්. ඒ අතර කාලය නිහඬව යනවා. ලෝකේ හැමෝටම තියෙන්නේ එකම පැවිසි අතර. ඇමරිකාවේ බිලියනපතියෙකුටත්, ගමේ කම්කරුවෙකුටත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටත් තියෙන්නේ එකම පැවිසි අතර. වෙනස තියෙන්නේ ඔවුන් ඒ පැවිසි අතර භාවිතා කරන විදිහේ. අද මම කියන්න යන්නේ මොටිවේෂන් කතාවක් නෙමෙයි. මම කියන්න යන්නේ ඔයාගේ අනාගතය ගැන. විද්‍යාව කියන දේ ගැන. මනෝවිද්‍යාව කියන දේ ගැන. ලෝකේ සාර්ථක මිනිස්සු භාවිතා කරන පද්ධතිය ගැන. මොකද අවුරුදු 5කට පස්සේ ඔබ ඉන්න තැන අදම තීරණය වෙලා ඉවරයි. ඒ තීරණය ගන්නේ ඔබ. හිතලා බලන්න. ඔයාට පුළුවන් නම් අද ඉඳන් හරියටම අවුරුදු 5කට පස්සේ ඔයාගේ අනාගතයේ ජීවිතේට ගිහින් බලන්න. එතන දෙන්නෙක් ඉන්නවා. පළවෙනියා සතුටින් නැගිටිනවා. සෞඛ්‍ය සම්පන්නයි. හොඳ ආදායමක් තියෙනවා. පවුල සතුටින්. ස්ට්‍රෙස් එක අඩුයි. ඔහු ජීවත් වෙන්නේ තවම හදපු ජීවිතයක. එතකොට දෙවෙනියා තාමත් කියනවා. මම පස්සේ පටන් ගන්නවා. තාමත් නෑ. තාමත් කාලේ නාස්ති කරනවා. තාමත් වෙනස් වෙන්න හිතනවා. මම වෙනස් වෙලා නෑ. ප්‍රශ්නේ මේ දෙන අතර වෙනස මොකක්ද? IQ එකේද? වාසනාවේද? සල්ලි වලද? විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවකින් පෙන්වලා දීලා තියෙනවා දීර්ඝ කාලීන සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධක අතර පවතින දිනපතා පුරුදු, ස්වයං පාලනය සහ පරිසරය ඉතා වැදගත් බව. ඒ කියන්නේ ලොකු වෙනසක් හදන්නේ ලොකු තීරණ නෙමෙයි, පුංචි පුරුදු. මේකට හොඳම උදාහරණයක් තමයි දිනකට රුපියල් 200. රුපියල් 200කින් මොනවද වෙන්නේ? මොනවද කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් දවසකට රුපියල් 200ක් ඉතිරි කළොත් අවුරුද්දක රුපියල් 73000කටත් වඩා වැඩි ගාණක් වලට එකතු කරන්න පුළුවන්. ඒ වගේම දවසකට රුපියල් 10ක් කියවුවොත් අවුරුද්දකට පොත් 10ක් 15ක් ඉවර කරන්න පුළුවන්. දවසකට විනාඩි 30ක් ස්කිල් එකක් ඉගෙන ගත්තොත් අවුරුදු 5කින් ඔබේ වෘත්තීය හැකියාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි කම්පවුන්ඩ් ඉෆෙක්ට් එක කියන මූලික සංකල්පයේ මූලික අදහස. ඒ නිසා අද වීඩියෝ එකේ ඉතිරි කොටස බලන්න. මොකද ඊළඟ කොටසෙන් අපි බලමු බොහෝ මිනිස්සු අවුරුදු 5කට පස්සෙත් අද ඉන්න තැන ඉන්නේ. ඒට හේතුව කම්මැලිකම නෙමෙයි. ඔවුන්ගේ මොලේ ක්‍රියා කරන විදිහ. මම වගේ ප්‍රශ්නයක් අහන්න. කවදාද හිතලා තියෙනවද? අද ඉඳලා වෙනස් වෙනවා. අද නම් පාඩම් කරනවා. අද ඉඳන් එක්සර්සයිස් කරනවා. අද ඉඳන් ෆෝන් එක අඩුවෙන් පාවිච්චි කරනවා කියලා. ඒ දවස් දෙකකට විතර පස්සේ ඔය ආයෙත් පුරුදු වලටම යනවා. ඔයා දුර්වල නිසාද? නෑ. ඔයාගේ මොලේ එහෙම වැඩ කරන නිසා. ඔයාගේ මොලේ එනර්ජි එක ඉතිරි කරන මැෂින් එකක්. මිනිස් මොලේ හැදුනේ අපි හැම වෙලාවෙම අලුත් දේවල් කරන්න නෙමෙයි. ඒක හැදුනේ ශක්තිය ඉතිරි කරගෙන ජීවත් වෙන්න. ඒ නිසා දිනපතා කරන දේවල් ටික කාලයකට පස්සේ මොලේ ඇටොමික් ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් කරනවා. ඒකට තමයි හැබිට් එකක් කියලා කියන්නේ. උදේ දත් මදින ගැන ඔබ හිතන්නේ. අත් දෙකෙන් වාහනේ පදවනක ඒක හැමතැනම තප්පරෙන් ඒ ගැන හිතන්නේ නෑ. ඒක පුරුදු. ඒ නිසා මොලේට එනර්ජි එක ඉතිරි වෙනවා. ඒ ප්‍රශ්නයක් තියෙනවා. හොඳ පුරුදු වගේම නරක පුරුදු ඔටෝමැටික් වෙනවා.
මෙසේජ් කළේ කවුද? ෆෝන් එක අරගෙන බලනවා. මෙසේජ් එක, ලයික් එක, නොටිෆිකේෂන් එක මොලේ ඩොපමයින් රිලීස් කරනවා. ඊළඟ පාර නොටිෆිකේෂන් එක නැතුවත් ඔයා ෆෝන් එක අරගන්නවා. දැන් ඒක පුරුද්දක් කියලා. ඩොපමයින් කියන්නේ මොකක්ද? ගොඩක් අය හිතනවා ඩොපමයින් කියන්නේ සතුට කියලා. නමුත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අනුව ඩොපමයින් වැඩිපුරම සම්බන්ධ වෙන්නේ අපේක්ෂාව හා නැවත ඒ දේ කරන උනන්දුව සමගයි. ඒකයි සෝෂල් මීඩියා ඇප් හදලා තියෙන්නේ. ඔබ තවමත් එක වීඩියෝ එකක් බලන්න. තව එක රීල් එකක් ස්ක්‍රෝල් කරන්න. තව එක නොටිෆිකේෂන් එකක් චෙක් කරන්න කියලා ඕන්න බිස්නස් මොඩල් එක ඔබේ අවධානය ගන්නවා. මොකද වැඩි වෙලාවක් ඇප් එකේ ඉන්නේ තරමට ඕන් වැඩියෙන් මුදල් උපයනවා. ඒ නිසා ෆෝන් එක යූස් කරනවා කියලා හිතුවොත් සමහර වෙලාවට ෆෝන් එක තමයි අපි යූස් කරන්නේ. දැන් ඔයා හිතනවා ඇති එහෙනම් මම ඉවරද කියලා. නැහැ. මෙන්න හොඳ ආරංචියක් තියෙනවා. මිනිස් මොළයට තියෙන විශේෂ හැකියාවක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ නැවත නැවත කරන දේවල් අනුව මොළේ සම්බන්ධතා වෙනස් වෙනවා. ඔයා අද ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගත්තොත් මුලදී අමාරුයි. ඒත් මාස ගානක් යද්දි ඒක ගොඩක් ලේසි වෙනවා. ඒ ඔබ බුද්ධිමත් වුණ නිසා නෙමෙයි. ඔබේ මොළේ වෙනස් වෙන නිසා. ඩෙන්ටිටි එක වෙනස් කළොත් ජීවිතේ වෙනස් වෙනවා. ගොඩක් අය කියනවා මට දුවන්න ඕනේ. නමුත් සාර්ථක මිනිස්සු කියනවා මම දුවන කෙනෙක්, මම කියවන කෙනෙක්, මම ව්‍යාපාරිකයෙක්. මේක තමයි ඩෙන්ටිටි බේස් හැබිට්ස් කියන අදහස. ඔබ කරන ක්‍රියාව ඔබේ අනන්‍යතාවය ශක්තිමත් කරනවා. එක් දවසක් කියවමින් ඔබ රීඩර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒත් දිනපතා කියවමින් ඔබේ අනන්‍යතාවය වෙනස් කරනවා. අද ඉඳලා ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ටයිම් එක බලන්න. දවසකට පැය 4ක් සෝෂල් මීඩියා වල ඉන්නවා නම් අවුරුද්දකට පැය 1400කට වඩා. ඒ කියන්නේ දවස් 58කටත් වඩා. ඒ කියන්නේ ඒ දවස් 58 ඔයාගේ ජීවිතේ නැති වෙලාම ගිහින්. හිතන්න ඒ කාලේ ඔයාගේ ස්කිල් එකක් හදාගත්තා නම්, බිස්නස් එකක් පටන් ගත්තා නම්, පොත් 20ක් කියවනම් ඔබේ ජීවිතය කොච්චර වෙනස් වෙන්න තිබුණද? ඒ නිසා ඔයාගේ අනාගතය විනාශ කරන්නේ එක ලොකුම වැරද්දක් නෙමෙයි. ඔයා කරන පුංචි තීරණය. ඒ වගේම ඔයාගේ අනාගතය ගොඩනගන්නේ ඔයාගේ ජයග්‍රහණයක් නෙමෙයි. දිනපතා කරන පුංචි හොඳ පුරුදු.